බත් ටිකක් වුණත් උයනකොට මේ මුට්ටියට කොච්චර හාල් දාන්න ඕනද කියලායි මුට්ටිය ඉදෙන්න තරම හිතලායි හාල් ටික දාන්නේ. හාල් තිබ්බ බලියට දාගන්නේ. ආන්නේ වගේ කොච්චර බන තිබ්බත් කොච්චර ලොකු ලොකු දේවල් තිබ්බත් අපේ මුට්ටිය අපේ හිත කොයි වගේද කියලා තමන් ඉස්සෙල්ලා බලා ගන්න. තේරෙන දැනින් පටන් ගන්න. එකපාරම බණ භාවනා කරලා මාර්ගඵල ලැබලා අහසින් යන්න ප්ලෑන් කරන්නේ නැතුව ගෙදර රණ්ඩු ටික නතර කරගන්න. ලොකු දෙයක් ඒක. ගෙදර පස් දෙනා hina වෙලා එක මේසේ කෑම කන්න පුළුවන් විදියට මූණු ඔරොක් කරගන්න නැතුව ගෙදර මෛත්‍රිය ඇති කරගන්න. තුන් ලෝකයක් සූපත් වේවා කියලා මෛත්‍රිය වැඩි වෙන තුනට කමන්නේ. ගෙදර ඉන්න මහත්තයා ගැන තරහ ගන්න නැතුව, නෝනා ගැන තරහ ගන්න නැතුව, ගෙදර අය ගැන විතරක් තරහ ගන්න නැතුව ඉන්න. අද තියෙන්නේ මොකද්ද? ගමේ මිනිස්සු ඔක්කොමත් එක්ක හොඳයි. ගෙදර උන් එක රණ්ඩු වෙන්නේ. ඔන්න නැත්ත කතාව. ඒ නිසා නිවන කියන එක, සුගතිය කියන එක පන්සලේ හෝ අසපුවේ හෝ තියෙන දෙයක් කියලා හිතන්න එපා. ඒ නිවන සුගතිය ගෙදරම හදාගන්න. මව්පිය උපස්ථානය කියන්නේ සුගතිය නිවන ගෙදරම හැදෙනවා. මව්පිය උපස්ථානය